සියලු දෙනාටම ආයුබෝවන්. ඔබ සියලු දෙනා බලාපොරොත්තුෙන් සිටි ඉතා වැදගත් පණිවිඩය අරන් තමයි අද දින පැමිණියේ. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව ලබා දෙන අස්වැසුම් දීමනාව නිශ්චිතව බැංකුගත වන දිනය සුබසාද පැතිලාව මණ්ඩලය විසින් අද දිනේදී ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව ජනමාධ්‍ය නිවේදනයට අනුව අගෝස්තු මාසයට අදාළව අස්වැසුම් දීමනාව 2026 8 මාසේ 19 වන දින ඔබගේ සියලුම අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි. ඒ අනුව මෙහිදී සුබසාද පැතිලාව මණ්ඩලයට අනුව අස්වැසුම් ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් ඒකක 9,99,000 ඉක්ම වූ පවුල් ඒකකයන් වෙත රුපියල් බිලියන 9 ඉක්ම මුදලකුත් අස්වැසුම් දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් ඒකක 2,12,000 ඉක්ම වූ පවුල් ඒකක ප්‍රමාණයකට රුපියල් බිලියන 2 ඉක්ම වූ මුදලකුත් 19 වන දින බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි. ඒ අනුව මෙහිදී ප්‍රතිලාභය ලැබෙන්නේ ඇත්තටම රුපියල් 10,000 ලැබුණු දුප්පත් කාණ්ඩයේ පවුල් ඒකක රුපියල් 17,500 ලැබුණු ඉතා දුප්පත් කාණ්ඩයේ පවුල් ඒකක සඳහා පමණයි. ඔබ දැනටවත් දන්නවා රුපියල් 5,000 සහ 2,500 ලැබුණු පවුල් ඒකක වෙත දීමනාව නතර කරලා තියෙන මේ අවස්ථාවේදී යනුවෙම පවුල් ඒකකයන්ට අදාළව අගෝස්තු මාසයේදී බැරගිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ට නැවතත් අස්වැසුම් දීමනාව ලබා ගැනීම හැකියාව තියෙන ඇත්තටම ඔවුන්ගේ තොරතුරු පසුගිය දිනවල යථාවත් කිරීම සිද්ධ කරා. මෙන්න මේ තොරතුරු වලින් නව ලේඛනයක් මේ මාසේ 30 වනදා බොහෝ දුරට සුබසාද ප්‍රතිලාභ මණ්ඩලයේ වංගින් ප්‍රකාශයට පත් කරාවේ 30 වෙනිදා හෝ ඊළඟ ආසන්න දිනයකදී. ඒ අනුව එම නාම ලේඛනයේදී රුපියල් 10,000ට හා 10,500 දීමනා කාණ්ඩ වෙත් යන්ගේ ඔබගේ නම තිබුණොත් අනිවාර්යයෙන් ඒ දීමනාව ලැබෙනවා. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී රුපියල් 5,000 හෝ 2,500 ලැබුණු පවුල් එකක වෙත අස්වැසුම් දීමනාව බැර වෙන්නේ නැහැ. ඒ අනුව ඔබ සියලු දෙනාටම මේ මාස 19 වන දින අස්වැසුම බැංකු ගිණුම් මගින් අස්වැසුම් මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ රජය විසින් තහවුරු කරන ලද නිශ්චිත නිල නිවේදන නිවැරදිව දැන ගැනීමට සියලු දෙනාම අපගේ channel එක වෙත රැඳී සිටින්න සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි.